Hurry, testing. Hurry, 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 hurry. Testing, testing. Hurry. හරි එතකොට අයිබෝවන් ආදරණීය දූපතේ. එතකොට පළවෙනි දවස චුට්ටක් ආරම්භ කරන්න පරක්කු වුණා. චුඩි කාර්මික දෝෂ සහ අනිකුත් හේතුන් මත චුට්ටක් පරක්කු වුණා. හරි ගැටලුවක් නැහැ. එතකොට අපි ඔයාලත් එක්ක මේ පාර විභාගයේ ලියන දරුවන්ට ඒ කියන්නේ 10 වසර සහ 11 වසර සම්පූර්ණ ඔලවල් ළමයින්ට ඔයා විභාගේ ලියන කාල සීමාව දක්වාම සම්පූර්ණ නොමිලේ ඉගැන්වීම් කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නේ. හරි. 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 එතකොට පුතේ දැන් අපි මේ පන්තිය පවත්වන්න අරමුණ මොකද්ද? එතකොට පන්තිය පවත්වන්න ප්‍රධානම අරමුණ තමයි එතකොට බොහෝමයක් දරුවෝ ඉන්නවා සාමාන්‍ය පෙළ ICT අමාරුයි කියලා හිතලා අවසාන කාල සීමාවේදී විෂය අතහැරලා දාන්න සූදානම් වෙනවා. තව ළමයි සිරිසක් ඉන්නවා. එතකොට ඒ ළමයින්ට සමහර පාඩම් අමාරු හින්දා මේක අමාරුයි කියලා දාලා ඒත් අතාරින්න උත්සාහ කරනවා. එතකොට ඇත්තටම මේ ICT කියන එක අමාරු විෂයක් නෙමෙයි. මේක මාර ලේසි. එතකොට මේ ලේසි විෂයේ තියෙනවා සමහර ගැඹුරු સિદ્ધාන්ත ටිකක්. අපි මේ સિદ્ધාන්ත ටික හරියට අඳුරගත්තා නම් අපිට මෙතනින් එහාට ප්‍රශ්නයක් නැහැ. ගොඩ දාගන්න පුළුවන්. හරි. දැන් ළමයි මේ පන්තිය මගින් මොනවද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඉතින් අපි මේක ප්ලෑන් කරලා තියෙන්නේ ඔයාට අනිවාර්යයෙන්ම විභාග ප්‍රශ්න එන සංකීර්ණ පාඩම් 10ක් අපි උගන්වනවා. ඒතර ඒ ටික හරහා පුතාට පුළුවන් සාමාන්‍ය පෙළ IT කොට දාගන්න. ඊට පස්සේ අපි ඔයා විභාගයට යන්න කලින් ෆුල් පේපර් 10ක් සාකච්ඡා කරලා දෙනවා. ඒතර පුතේ සාකච්ඡා කරන ෆුල් පේපර් 10 හරහා පුතාට විභාගයට ගිහිල්ලා ඒකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේකෙදි මොනවද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා තියෙන්නේ? පුතේ අපි කතා කරනවා ලොජික් ගේට්. තාර්කික ద్వාර. සාමාන්‍ය ළමයින්ට ලොජික් ගේට් කියපුවාම පැටලුම් සහගත වෙන්න පුළුවන්. ඒ වගේම එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට ඒ ළමයින් වෙනුවෙන් ලොජික් ගේට් පාඩම කතා කරනවා. ඊට පස්සේ නම්බර් සිස්ටම් පාඩම. ඉතාමත් ලේසි පාඩමක්. හැබැයි තාමත් සමහර දරුවෝ ඉන්නවා නම්බර් සිස්ටම් පාඩම හරියට අවබෝධ කරගත්තේ නැති කට්ටිය. ඒතර එයාලා වෙනුවෙන් අපි නම්බර් සිස්ටම් පාඩම කරනවා. ඊට පස්සේ OS මෙහෙයුම් පද්ධති. තව හොඳ පාඩමක්. ඒ පාඩමත් සාකච්ඡා කිරීමක් කරනවා. සිද්ධාන්ත ඔක්කොමත් එක්ක. ඊට පස්සේ පුතේ තියෙනවා දත්ත සමුදාය database. Excel විද්‍යුත් පැතුරුම්පත් ওই පාඩම් ටික සාකච්ඡා කරලා දෙනවා. ඊට පස්සේ පුතා අපි 11 වසරට ආපුවාම පැස්කල්. දොර ගැලීම් සටහන් සහ ව්‍යාජකේත සහ පැස්කල් ක්‍රමලේඛ. කියපුවා සමහර දරුවෝ බයයි. එතකොට ඒ පාඩම සාකච්ඡා කරලා ඊට පස්සේ තොරතුරු පද්ධති ඉන්ෆර්මේෂන් සිස්ටම්
එතනින් එහාට ගියපුවාම ළමයි අපි HTML හොඳ පාඩමක්. ඊට පස්සේ නෛතික ගැටලු නම් මම විස්තර ටික කතා කරලා ඉවරලා පුතාට විභාගෙට ගිහිල්ලා ඒකක් දාගන්න අවශ්‍ය කරන සම්පූර්ණ පසුබිම හදලා දෙනවා. එතකොට මේ පදනම් පාඨමාලාව නැත්තම් පුතාලගේ අවසාන මාස දෙකේ මේ පන්තිය සම්පූර්ණ නොමිලේ පවත්වන එකක්. ඒකින්ද අපි හිතනවා පුතාලා අනිත් ළමයි අතරට පන්තිය ගැන විස්තර අරන් යන්න ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ඉවරලා උදව්වක් දෙයි කියලා. එතකොට අපි මේ පන්ති වාරවල් පවත්වාගෙන යනකොට එතකොට ආරම්භයේදී පැය දෙකේ පන්ති වෙන්න පුළුවන්. අපි ගිය පාරත් කරා මේ පාරත් අපි ඒ වගේම කරන්න බලාපොරොත්තු වෙනවා. පැය 5 නැත්නම් පැය 6 සම්මන්ත්‍රණ දෙක තුනක් සහ අවශ්‍ය පාඩම් වලට ඒකාකාරී විදියට හරියන්න කාල වේලා වෙන් කරලා සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට ගියපුවාම පුතාලට හැම දවසෙම පන්තියට කලින් එදා දවසේ සාකච්ඡා කරන නිබන්ධන ටියුට් එකයි පේපර් එකයි PDF විදිහට අපි දානවා ගෲප් වලට. පුතාලා ඒ කියන PDF එක print කරගෙන පන්තියට සූදානම් වෙන්න ඕනේ. ඊට පස්සේ විභාග ලියන්න ඉන්න පුතාලා වෙනුවෙන්ම අපි විශේෂයෙන් හදපු short note book set එකක් තියෙනවා. ඒතර විශේෂ නිබන්ධන. අපි එව්වා ඔයාලගේ ගෙවල් වලටම කුරියර් කරනවා. ඔයාලට ඒ ටික හරහා ඊට පස්සේ විභාගයට සූදානම් වෙන්න පුළුවන්. හරි. පුතේ නම් චූටි උදව්වක් බලාපොරොත්තු වෙනවා. මේ ලාභ YouTube සහ Zoom කියන දෙකම හරහා අවකාශ ලබා දීලා තියෙන්නේ අපි. එතකොට මේ වෙලාවේ YouTube දරුවොත් ඉන්නවා, Zoom එකේ දරුවොත් ඉන්නවා. පුතේ චුට්ටක් සපෝට් එකක් දෙන්න. subscribe කරලා, share කරලා, යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරලා උදව්වක් දෙන්න. හරි. හරි. පුතේ YouTube එක share කරලා subscribe කරන්න. Zoom ඉන්න දරුවෝ ඉන්නවා නම් ඔයාලගේ තවත් group තියෙනවා නම් යාළුවන්ට බෙදලා හරින්න. හරි. ඊට පස්සේ පුතාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ hotline කතා කරන්න පුළුවන්. කතා කරලා ඉවරලා ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න. හරි. අපි මේ වෙද්දි පුතේ දාලා තියෙනවා group වලට PDF එක. පුතාලට තාම PDF එක ලැබුණ නැත් දරුවෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න බලන්න. ඉක්මන් කරලා. PDF දාලා තියෙනවා group වලට. හරි. ඒතර පුතාලට නිබන්ධන ලැබුණද නැද්ද කියලා දැනුවත් කිරීම කරගන්න පුළුවන්. පුතේ මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න බලන්න තාම ටියුට් එක හම්බෙලා නැත්තම්. 070යි 240යි 11යි 10. මැසේජ් එකක් දාලා බලන්න. හරි. හොඳයි ළමයි ෂෙයා කරනවා යාළුවෝන් දැනුවත් කරනවා සාර්ථකයි සතුටුයි බලන්න පුතාලා ඉක්මන් කරලා. හරි. පුතේ එහෙනම් අපි පන්තිය පටන් ගමු. ඒතර ආරම්භයේදී පුතාලට චූටි දැනුවත් කිරීමක් කරා අපේ පන්තිය කොහොමද ඉස්සරහට යන්නේ කියලා. එතකොට පන්තිය පටන් ගන්න පරක් වෙච්ච ඉඳ ළමයි පොඩ්ඩක් සම්බන්ධ වෙන්න පරක් වුණා. දැන් දිගින් දිගටම සම්බන්ධ වෙනවා. ඊටමත් සතුටුදායකයි. හරි. එහෙනම් පුතේ
අද ඔයාලට දීලා තියෙන ටියුට් එක තමයි ලොජික් ගේට්. තාර්කික ద్వාර. තාර්කික ద్వාර. හරි. පුතාලා ඉක්මන් කරලා මැසේජ් දාන්න. හරි. හරි. උතර සතුටුයි. YouTube එක හරහා එනවා. WhatsApp Zoom එකකින් එනවා. හරි. හරි. දැන් ළමයි එහෙනම් අද දවසේ අපි උගන්වන්නේ ලොජික් ගේට්. දැන් කෙලින් පාඩමට එමු. ඒතර අද දවසේ පන්තිය පටන් ගන්න පරක් වුණාට ඊළඟ දවසේ එහෙම වෙන්නේ නැහැ පුතේ. අපි ගාන්ට වෙලාවට පටන් ගන්නවා. ඒතර අද දවසේ අපි කතා කරන ළමයි ලොජික් ගේට් කියන පාඩමේ මූලික સિદ્ધාන්ත ටික. හරි. මූලික સિદ્ધාන්ත ටික. ලොජික් ගේට්. පුතේ නම් ටියුට් එකේ ඉස්සෙල්ලාම පළවෙනි මාතෘකාව අහනවා තාර්කික ద్వාරයක් යනු කියලා. පුතේ අපි ඉක්මනට සටහන් කරන් දාන් යමු. තාර්කික ద్వාරයක් කියන්නේ මොකද්ද? පුතේ තාර්කික ద్వාරයක් කියන්නේ පරිපතයක් නිර්මාණය කරන්න භාවිතා කරන මූලිකම තැනුම් ඒකකය. එතකොට මෙයා වෙන්නේ මෙහෙමයි. තියෙනවා IC කියලා જાතියක්. මේ කියන IC කියන අනුකලිත පරිපතය ඇතුලේ තියෙනවා ළමයි ලොජික් ගේට් සැඟවිලා. මේක ඇතුලේ තියෙනවා ලොජික් ගේට්. එතකොට වෙන්න මේ සෑම සර්කිට් එකක්ම නිර්මාණය වෙද්දී මේ කියන අනුකලිත පරිපත භාවිතා වෙනවා. IC ಜಾති භාවිතා වෙනවා. ඒතර වෙන්න මෙව්ව ඇතුළේ ලොජික් ගේට් තියෙන හින්දා අපි ඒකට කියනවා මොකද්ද? ඉලෙක්ට්‍රොනික පරිපතයක මූලිකම තැනුම් ඒකකය කියලා. තරුවක් දාලා සටහන් කරන්න පුතාලා. තරුවක් දාලා සටහන් කරන්න. විද්‍යුත් පරිපතයක විද්‍යුත් පරිපතයක මූලිකම තැනුම් ඒකකය මූලිකම තැනුම් ඒකකය තාර්කික ద్వාරයයි. මූලිකම තැනුම් ඒකකය තාර්කික ద్వාරයයි. හරි. ඊට පස්සේ මොකද්ද පුතේ අහන්නේ? ඊට පස්සේ අහනවා මූලික තාර්කික ద్వාර පරිභාවිතයේදී කොටස් දෙකකට වෙන් කරයිලු. පුතේ මූලික තාර්කික ద్వාර. ඒ කියන්නේ දැන් තාර්කික ద్వාරයක් ගත්තාම ළමයි ප්‍රධාන කොටස් දෙකයි. මොනවද? ලොජික් ගේට් බෙදනවා පුතේ ප්‍රධාන කොටස් දෙකකට. එකක් මූලික ద్వාර
මූලික ద్వාර අනිත් එක මොකද්ද ළමයි? සංයුක්ත ద్వාර. එකක් මූලික ద్వාර අනිත් එක සංයුක්ත ద్వාර. පුතේ මොකද්ද මේ මූලික ద్వාරයක් කියන්නේ? වෙන කිසිම ద్వාරයක සහයෝගයක් නැතිව තනියෙන් ඉන්න කට්ටිය. තනියෙන් ඉන්න පුළුවන් කට්ටිය මොනවද පුතේ? මූලික ద్వාර. තනියෙන් ඉන්න බෑ කොටස් කීපයක් එකතු වෙලා හැදෙනවා. අපි ඒවට මොකද්ද කියන්නේ? සංයුක්ත ద్వාරයක් කියලා කියනවා. හරි. එහෙනම් පුතේ ලොජික් ගේට් ප්‍රධාන කොටස් දෙකයි මොනවද? මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. දාගන්න පුතා ඉක්මන් කරලා. මූලික කොටස් දෙකයි මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. මූලික ద్వාර සහ සංයුක්ත ద్వාර. පුතා ඊට පස්සේ අහනවා මොකද්ද? මූලික තාර්කික ద్వාර මොනවද කියලා අහනවා. පුතේ මූලිකම තාර්කික ద్వාර අපේ සිලබස් එක තුල තුනක් තියෙනවා. මොනවද? දැන් පුතාලා දන්නවා අපි වේගයෙන් ඉගෙනගෙන යනවා. පුතේ මූලික ලොජික් ගේට් තුනයි. මොනවද? AND ගේට් එක තියෙනවා. ඊට පස්සේ OR ගේට් එක තියෙනවා. NOT ගේට් එක තියෙනවා. නමුත් මේ මූලික ద్వාර තුනයි මොනවද තියෙන්නේ? AND ගේට් තියෙනවා, OR ගේට් තියෙනවා, NOT ගේට් එක තියෙනවා. එහෙනම් AND ద్వාරය, OR ద్వාරය සහ NOT ద్వාරය. දාගන්න පුතේ ඉක්මන් කරලා. AND ద్వාරය, OR ద్వාරය සහ NOT ద్వාරය. AND ద్వාරය, OR ద్వාරය සහ NOT ద్వාරය. හරි. පුතාලා පන්තියේ ඉන්න ගමන් ෂෙයා කරන්න. තව යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරලා සම්බන්ධ කරගන්න. හරි. පුතේ සපෝට් එකක් ලබා දෙන්න, ඒ කියන්නේ සහයක් ලබා දෙන්න. මේක නොමිලේ කරන පන්තියක් හින්දා තව දරුවෙට ඉගෙන ගන්න අවස්ථාව හදලා දෙන්න. ඒතර සතුරුදායකයි මේ වෙලාවේ අපේ YouTube එකේ ළමයි 400 ගණක් රැඳිලා ඉන්නවා. එතකොට Zoom එකේ තවත් පිරිසක් රැඳිලා ඉන්නවා. පළවෙනි දවසේ තාමත් සාර්ථකයි. හරි. පුතේ මොකක්ද ඊට පස්සේ අහන්නේ? ඊට පස්සේ අහනවා ළමයි අපෙන් not gate එක නේ and gate එක. හරි. දැන් gate එකෙන් gate එක ඉගෙන ගන්න හදන්නේ. බලන්න පුතාලා. දැන් ළමයි and gate. පුතේ වේම් බලන්න වැඩේ හොඳට. and gate එක. and ద్వාරය. ළමයි and gate එකේ සත්‍යතා වගුව මෙහෙමයි ඉන්නේ මේ. සත්‍යතා වගුවට කලින් අපි අඳිනවා පරිපතය. ඊට පුතේ මෙයාගේ පරිපතය මේ විදිහට අඳිනවා. වෘත භාගයක් ඇඳා මේ පැත්තෙන් ඉරි දෙකක් ගැහුවා. එහෙනම් මේ පැත්තෙන් එක ඉරයි. දැන් ළමයි අපිට පුළුවන් මෙයාගේ කොටස් නම් කරන්න. මේ බලන්න. අපි කියනවා වෙන්න මේ පැත්තෙන් විදුලිය ගන්න ගහපු ඉරි වලට ආදාන කියලා. ඒ කියන්නේ ඉන්පුට්. ඉන්පුට් අග්‍ර දෙකයි. උදේ වෙන්න මෙයාට අපි කියනවා ප්‍රතිදානය අවුට්පුට් එකක් කියලා. ආදාන ඉන්පුට්, ප්‍රතිදාන අවුට්පුට්. පුතේ ආදාන අග්‍ර දෙකයි. මොනවද? A කියලා එකයි B කියලා එකයි. ඒ කියන්නේ මේ ආදාන අග්‍ර නම් කරන්න පුළුවන්. ඒකට අපි පාවිච්චි කරනවා ඉංග්‍රීසි හෝඩි අකුරු. පුතේ මේකේ
සලකුණ තමයි ඩොට් එක. සලකුණ ඩොට් එක වෙච්චහම උඩින් එනවා A කියලා. ගේට් එක මොකද්ද? ඩොට්. යටින් එනවා කවුද පුතේ? B කියලා. එහෙනම් මොකද්ද අවුට්පුට් එක? A ඩොට් B කියලා ගයක් ගන්න පුළුවන්. දැන් ළමයට ප්‍රශ්නයක් එනවා. මේකේ දෙක මාරු කරොත් මොකද වෙන්නේ? තියෙන එක අපිට පැත්තට මාරු කරොත්. ළමයෙක් අහනවා මෙහෙම නැත්තම් B.A කියලා ලිව්වොත් මොකද? හරිද වැරදිද? පුතේ ගැටලුවක් නෑ. වෙන්න ඕනේ මොකද්ද හැම වෙලෙම? මේ කියන ආදානග්‍ර මේ ඩොට් එකකින් එකතු වෙලා ලියවෙන්න ඕනේ. නා A.B කිව්වත් අවුලක් නෑ. B.A කිව්වත් ගැටලුවක් නැහැ. මෙයා ගත්තහම මෙයාගේ ක්‍රියාකාරීත්වය බලන්න පුතේ අපි ගන්නවා විද්‍යුත් පරිපථයක්. ඒකෙදි මේ ආදානග්‍ර කියලා ගත්තේ මේ දෙක වෙනුවට මම පාවිච්චි කරනවා ස්විච් දෙකක්. හොඳට බලන්න පුතාලා. වේල් ළමයි විද්‍යුත් පරිපථයක් අඳින්න යන්නේ. විද්‍යුත් පරිපථයක් අඳින්න යන්නේ. හරි. දැන් AB කියලා ආදාන දෙකක් තිබ්බනේ. මෙන් බලන්න. A දෙන්න වෙනුවට දානවා බං ස්විච් දෙකක්. දැන් ස්විච් දෙකක් දැන් මේ කවුරු වෙනුවටද? මේ දෙන්න වෙනුවට. A සහ B කියන දෙන්න වෙනුවට. දැන් විද්‍යුත් පරිපථයක් නම් කරන්ට් එක දෙන්න පුළුවන් වෙන්න එපා. දැම්ම බැටරි කෑල්ලක්. ඊට පස්සේ දැන් අවුට්පුට් එකක් මොකද්ද වෙන්නේ කියලා බලන්න එපා. වෙන දේ හොයාගන්න මොකද්ද කරන්නේ? දානවා බල්බ් එකක්. මේ විදිහට. දැන් පුතේ මෙතනදී පාවිච්චි කරපු දේවල් ගත්තාම ස්විච් එකයි බල්බ් එකයි. ස්විච් එකෙන් මොකද වෙන්නේ? එළබයි. ස්විච් එක මොකද වෙන්නේ? ආ ස්විච් එක එක්ක ඔන් කරනවා නැත්නම් ඕෆ් කරනවා. ඒ කියන්නේ අතරමැද අවස්ථාවක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි. එක්ක ඔන් අවස්ථාවක් නැත්නම් ඕෆ් අවස්ථාවක්. පුතේ එතකොට මේකේන ස්විච් එක එකයි නම් අපි මේක ඔන් කියනවා බිඳුවයි නම් අපි මේක මොකද්ද කියන්නේ? ඕෆ් කියනවා. බල්බ් එකත් එහෙමයි. එක්ක බල්බ් එකට ඔන් වෙලා තියෙන්න පුළුවන් නැත්නම් ඕෆ් වෙලා තියෙන්න පුළුවන්. බල්බ් එක ඔන් නම් එකයි ඕෆ් නම් කීයද පුතේ? බිඳුවයි කියලා ගන්න පුළුවන්. දැන් මේක තාර්කික ద్వාරය මෙයා විද්‍යුත් පරිපථය මෙයාගේ ක්‍රියාවලිය බලන්න ගන්නව සත්‍යතා වගුවක්. පුතාලා හොඳට බලා ගන්න සත්‍යතා වගුව ගන්න කොහොමද කියලා. පුතේ වගුවක තීරු ගන්න. ඒ කියන්නේ කෙලින් අතට අඳින ඉරි ගන්න. අපි හඳුන්වනවා තීරු ගන්න කියලා. සත්‍යතා වගුවක් අඳිනකොට ඔයා හොඳට මතක තියාගන්න පුතේ සෑම ආදානග්‍රයකටමයි ප්‍රතිදානග්‍රයකටයි තීරු වෙන් කරන්න ඕනේ. මෙයාගේ ආදානග්‍ර කීයද පුතේ? ආදානග්‍ර 2යි. මෙයාගේ ප්‍රතිදානග්‍ර කීයද? ප්‍රතිදානග්‍ර 1යි. එහෙනම් ආදානග්‍ර දෙකක් තියෙනවා. එක ප්‍රතිදානග්‍රයක් තියෙනවා. දැන් ළමයි මොකද්ද වෙන්නේ? දැන් මේක ගත්තාම මම මේකට ගහනවා සත්‍යතා වගුව. බලන්න කොහොමද ගහන්නේ කියලා. සත්‍යතා වගුව ගහනකොට ළමයි හරි ආදානග්‍ර වලටයි ප්‍රතිදානග්‍ර වලටයි තීරුවෙන් වෙන්න ඕනේ. මොනවද ආදානග්‍ර තියෙන්නේ මේකේ? A තියෙනවා B තියෙනවා. මොකද්ද ප්‍රතිදානග්‍රය? A.B තියෙනවා. නම් මේ විදිහට තීරුව වෙන් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. දැන් පුතාලා බලන්න ඕනේ මේකේ පේලි ගාන කීයද කියලා.
පුතේ මේ පේලි ගාන ගන්න අපි සමීකරණයක් ගන්නවා මොකද්ද? පේලි ගණන සමානයි 2යි n. n කියන්නේ මොකද්ද පුතේ? ආදාන ගණන. එහෙනම් ඒකත් මතක තියාගන්න. n සමානයි මොකද්ද? ආදාන ගණන. එහෙනම් අතන ආදාන දෙකක් තියෙන හින්දා දෙකේ දෙවෙනි බලය කීයද පුතේ? 4යි. එහෙනම් මෙයාගේ පේලි කීයක් වදින්න ඕනේද? 4ක් වදින්න ඕන. ඔය විදිහට ගන්න පුළුවන්. දැන් මේකේ AB කියන කට්ටිය පුරවන්න එපේ. AB කියන කට්ටිය පුරවද්දී පුතා මේ විදිහට පුරවන්න. කීයද? 4 බෙදන්න 2කින්. 4 2කින් බෙදපුවාම 2යි. ඒ කියන්නේ මොකද්ද පුතේ? සංඛ්‍යා කීයෙන් වෙනස් වෙන්නේ? 2කින් 2කට වෙනස් වෙනවා කියලායි කියන්නේ. එහෙනම් 0.0යි 1යි 1. දැන් මෙතන උත්තරේ 2යිනේ. 2 2කින් බෙදපුවාම කීයද පුතේ? 1යි. එහෙනම් මෙයා වෙනස් වෙන්නේ 0.1යි 0.1යි. ඕක ඉතින් නිකම්ම කටපාඩමින් දා ගන්න පුළුවන් පුතාලට. පළවෙනි එක නම් කොහොමද? 0.2යි 1 2යි ඊළඟට 0.1යි 0.1යි. ඔය විදිහට කටපාඩමක් තියා ගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ ළමයි මේ අවසාන තීරුව ගන්නෙ කොහොමද? දැන් පුතා හිතන්න වෙන්න මෙතනින් කරන්ට් එක එනවා මේන කරන්ට් එකට බල්බය හරහා ගියොත් තමයි පත්තු වෙන්නේ. බල්බය හරහා යන්න නම් අනිවාර්යෙන් මේ දෙන්නම ඔන් වෙන්න ඕනද නැද්ද? ඔන් වෙන්න ඕනේ. මෙතන එක්කෙනෙක් හරි ඕෆ් වෙලා තිබ්බොත් මේ බල්බ් එක ඔන් වෙනවද? ඔන් වෙන්නේ නැහැ. එහෙනම් පුතාලා හොඳට තේරුම් ගන්න. මේ දෙන්නම ඔන් වුණොත් විතරයි මේ ලයිට් එක පත්තු වෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම එකක් වුණොත් විතරක් මෙයා එක වෙනවා. අනිත් අවස්ථාවලට මොකද වෙන්නේ? බිඳුව වෙනවා. දැනටමත් පුතාලා ඔක දන්නවා. එහෙනම් පුතේ ඔයාගේ ටියුට් එකේ තියෙනවා මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න. එහෙනම් මේ බලන්න ඇන්ඩ් වරේ කියලා තියෙනවා. චූටි විස්තරයක් දාගන්න ඉඩ තියලා තියෙනවා. එතනින් එහා පැත්තේ තියෙනවා පුතේ මොකද්ද? ඇන්ඩ් වරේට අදාළ පරිපත සටහන පහත පරිදි වේ. ඒ කියන්නේ එතන අදින්න පුතේ මේක. සත්‍යතාවග්ගව පහත පරිදි වේ කියනවා. පුතා එතනින් ඇදලා දාන්න මේක. හරි. ඒ කොටස් දෙක ඇඳ ගන්න බලන්න ඉක්මන් කරලා ටියුට් එකේ. දැන් අද පළවෙනි දවසේ ඉඳලා ළමයි 30ක් 40ක් විතර ඉන්නවා ටියුට් නැහැ කියලා මැසේජ් දාපු කට්ටිය. පුතේ එතකොට ඒ දරුවෝ කිසිම දෙයකට අහිතක් හිතන්න එපා. පුතාලට මේක රෙකෝඩින් එක ලබා දෙන්න පුළුවන් මැසේජ් දාපු දරුවන්ට. ඒතර පුතාලට පුළුවන් ටියුට් එක print කරගෙන ඉවරලා නැවත පාඩම බලන්න. කිසිම ගැටලුවක් නැහැ. ඒතර අපි රෙකෝඩින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා පුතාලට. හැබැයි පුළුවන් තරම් පන්තියට සම්බන්ධ වෙන්න. මොකද නැත්තම් ළමයි පස්සේ රෙකෝඩින් බලනවා කිව්වට බලන්නේ නැහැ. ඔය වැඩේ එකක්වත් වෙන්නේ නැහැ. පුතේ ඉක්මන් කරලා පුරව ගන්න. පුරවලා ඉවර වෙලා ඉක්මන් කරලා මැසේජ් එකක් දාන්න. ඉවරයි නෝ. හරි.
පුතාලා ඉක්මන් කරන්න. තව වැඩ තියනවා කරගන්න. සාකච්ඡා කර යන්න ඕනේ. පුතාලා ඇද්දට ඉවර නම් මැසේජ් එකක් දාන්න. පුතාලා ඉක්මන් කරන්න. තව වැඩ තියනවා කරගන්න. සාකච්ඡා කර යන්න ඕනේ. පුතාලා ඇද්දට ඉවර නම් මැසේජ් එකක් දාන්න. හරි. හරි. පුතේ දැන් මේක දාගන්න තැනක් ඉඩ තියලා තිබ්බනේ. එතනින් තරුවක් දාලා පුතාලා ලියන්න. තරුවක් දාලා සටහන් කරන්න පුතාලා. n ద్వාරය තුලදී n ద్వාරය තුලදී එක ආදානයක් හෝ බිඳුව නම් ප්‍රතිදානය එකවන අතර එක ආදානයක් හෝ බිඳුව නම් ප්‍රතිදානය එකවන අතර ආදාන සියල්ලම එකවන්නේ නම් ප්‍රතිදානය එක වේ. හරි. දැන් ළමයි ඔහොම චුට්ටක් බලන්න. මේකේ ආදාන තුනක් තිබ්බොත් මොකද වෙන්නේ? අපි ඒකත් ඇඳලම අනිත් එක්කට යන් ආදාන තුනක් තියෙන අවස්ථාව. පුතේ AND ගේට් එකක් තියෙනවා මේ විදිහට මෙයා A මෙයා B මෙයා C සලකුණ ඩොට්. එහෙනම් මොනවද මෙතන අවුට්පුට් එන්නේ? A.B.C. පුතේ මෙයාගේ ප්‍රතිදානය කොහොමද ගන්න වෙන්නේ? ප්‍රතිදානය දැන් මෙයාට සත්‍යතා වගුවක් ගත්තොත් මම ගන්නවා ආදාන තීරු තුනයි පුතේ A.B.C. සහ A.B.C. ආදාන තීරු තුනයි. දැන් අපි දන්නවා පේලි ගාන සමානයි 2යි n. එහෙනම් ආදාන තුනක් හින්දා දෙකේ තුන්වෙනි බලය කීයද පුතේ 8යි. එහෙනම් පේලි කීයක් එන්න ඕනද? 8ක් එන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කියලා ගන්න පුළුවන්. දැන් බලන්න. ඒ පුරවන්න මොකද කරන්න ඕනේ පුතේ? 8 බෙදන්න 2කින් උත්තරේ කීයද? 4යි. 8 බෙදන්න 2කින් උත්තරේ කීයද ළමයි? 4යි. එහෙනම් මෙයාගේ අංක වෙනස් වෙන්නේ කීයෙන් කීයටද? 4ෙන් 4ට. එහෙනම් 0.4යි 1 4යි. දැන් මෙතන 4නේ ආවේ මේ 4 බෙදීම 2. කීයද පුතේ? 2යි.
එහෙනම් මෙයා වෙනස් වෙන්නේ කීයෙන් කීයටද? දෙකෙන් දෙකට. 0.0 1යි 1යි 0.0 1යි 1. එහෙනම් මෙතෙන්ද 2යි 2 බෙදීම 2කේද පුතේ? 1යි. අංක වෙනස් වෙන්නේ කීයෙන් කීයටද? 1කින් 1ට. නම් මේ ආදී වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට මොකද්ද වෙන්න ඕනේ? දැන් බලන්න තියරිය මොකද්ද? එක අග්‍රයක් හරි බිඳුවයි නම් ප්‍රෙද්දානය කීයද පුතේ? බිඳුවයි. ඔක්කොම එකයි නම් විතරක් ප්‍රෙද්දාන එක වෙනවා. එහෙනම් මෙයා එක වෙද්දී මෙයාලා ඔක්කොම මොකද පුතේ වෙන්නේ? බිඳුව බවට පත් වෙනවා. හරි. එහෙනම් ආදාන තුනක් තිබ්බහම ළමයි මේ විදියට ගන්න පුළුවන්. හරි. පහලින් තියනවා නේද පුතේ? ඇඳ ගන්න එක. සත්‍යතා වගුව පහත පරිදි වේ කියලා. එහෙනම් ආදාන තුනේ මෙයයි සත්‍යතා වගුවයි දාගන්න බන්න ඉක්මන් කළා. ආදාන තුනේ මෙයයි සත්‍යතා වගුවයි ඉක්මන් කරලා දාගන්න. වැඩ ගොඩක් තියෙනවා පුතේ. දැන් පළවෙනි දවස් ආරම්භයේදී තීරණය කරලා ලොජික් ගේට් පාඩම කොට දාලා දෙන්න කියලා. එතකොට ඒ කොටස් ටික ඉගෙන ගත්තාම පියවරෙන් පියවර ඉස්සරහට යන්න පුළුවන්. බලන්න පුතාලා හොඳට. ඉක්මන් කරලා ළමයි. හරි. හරි. පුතේ මොකක්ද ඊට පස්සේ අහන්න අපෙන්? ඊට පස්සේ අහන ළමයි ඕ ගේට් එක ගැන. අපි කතා කරමු ඕ ගේට් එකෙන් පුතේ. දැන් බලන්න ඕ ගේට් එක. ඕ ద్వාරය. ඕ ద్వාරය ගත්තාම මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. බලන්න පුතාලා හොඳට. ඕ ගේට් එක. හරි. මේ YouTube chat එක ඔෆ් කරනවා. පුතාලා පන්තියේදී ඉගෙන ගන්න ඕනේ අනවශ්‍ය දේ chat කරන්න එපා. ඒතර ඒක අපරාධයක් නැත්නම් රෑ නිදි මරාගෙන හිටියට තේරුමක් නැහැ. ගෙවල් වල විස්තරයි අරෙහි මෙහි වැඩක් නැහැ. ඉගෙන ගන්න. බලන්න පුතාලා. පුතාලට මොකක් හරි තියෙනවා නම් එක දාලා තියෙනවා මැසේජ් එකක් දාලා දීලා ප්‍රශ්න අහගන්න පුළුවන්. හරි. බලන්න පුතාලා එනවා.
පුතේ O ගේට් එක. ළමයි O ගේට් එක ගත්තාම මේ වගේ හැඩයක් එනවා. හරි. මේ හැඩේ එනවා. දැන් පුතේ මෙතනින් වෙන ආදාන අග්‍ර වලට A සහ B කියලා අගයන් දුන්නාම පුතේ මෙයා එකතු කිරීම එන අවුට්පුට් එක මොකද්ද වෙන්න ඕනේ? A ධන B කියන අගයන් එන්න ඕනේ. ආදාන දෙකයි මොනවද? AB එන අවුට්පුට් මොකද්ද පුතේ? A ධන B. මෙයාට විද්‍යුත් පරිපථය අන්දහම මොකද්ද වෙන්න ඕනේ? AB කියන ස්විච් දෙක සමාන්තරව සම්බන්ධ වෙන්න ඕනේ. මේ විදියට. ඒකට එනවා පුතේ මොනවද? මේ විදිහට අවස්ථා දෙකක් මේ විදිහට බල්බයක්. මෙයා A නම් මෙයා B පුතේ. එහෙනම් මෙයා A.B කියන එක්කෙනා. බල්බයක් නම් තියෙන්න පුළුවන් අවස්ථා දෙකයි ළමයි මොනවද? එකයි නම් on කියන අවස්ථාව, බිඳුවයි නම් off කියන අවස්ථාව. මෙයාගේ ක්‍රියාකාරීත්වය බලන්න මොනවද පුතේ තියෙන්න ඕනේ? AB කියලා ආදාන දෙකයි A ධන B කියලා ප්‍රධානග්‍රයයි. එහෙනම් මේ විදිහට වෙන් කරන්න පුළුවන්. දැන් පුතේ ආදාන දෙකයි නම් දෙකේ දෙවෙනි බලය කීයද? 4යි. A පිරෙන්නේ කොහොමද පුතේ? බිඳුවයි බිඳුවයි 1යි 1යි බිඳුවයි 1යි බිඳුවයි 1යි කියලා වෙන් කරගන්න පුළුවන්. දැන් හොඳට බලන්න පුතාලා. මෙයාගේ ක්‍රියාකාරීත්වය බලනකොට අපේ අවසාන අරමුණ වෙන්න ඕනේ මේ කියන බල්බේ පත්තු කරගන්න එක. මේක පත්තු වෙන්න ඕනේ. දැන් කොහොමද මෙයා පත්තු කරගන්නේ? දැන් පුතා හිතන්න මෙතනින් පහලට කොහොමත් කරන්ට් එක ආවොත් එහෙම බල්බේ හරහා යනවනේ. එහෙනම් මෙතෙන් එනකන් ගෙන්න ගන්න ඕනේ. මෙතෙන්න එන්න මෙයාට පාරවල් දෙකයි ළමයි මේ. මේ පාරෙන් එන්නත් පුළුවන් මේ පාරෙන් එන්නත් පුළුවන්. දැන් මේ කියන ස්විච් දෙකෙන් එකක් හරි ඔන් වුණොත් මේ බල්බ් එක පත්තු වෙනවද නැද්ද? පත්තු වෙනවා. හැබැයි තියෙන ස්විච් දෙකම ඕෆ් නම් බල්බේ පත්තු වෙනවද? පත්තු වෙන්නේ නැහැ. ඒක හොඳට ඔලුවට ගන්න. දෙන්නම ඔන් වුණොත් පත්තු වෙනවා. එකක් ඔන් වුණත් පත්තු වෙනවා. හැබැයි දෙන්නම ඕෆ් වුණොත් පත්තු වෙන්නේ නැහැ. දැන් එක කියන්නේ ඔන්න අවස්ථාව නම් මේ දෙන්නම බිඳුවයි කියන්නේ මොකද්ද පුතේ? දෙන්නම ඕෆ්. බල්බේ පත්තු වෙනවද? නැහැ බිඳුවයි. හැබැයි එකක් හරි එකයි නම් ප්‍රධානය කීයද? එකයි කියලා ගන්න පුළුවන්. ඔන්න ළමයි O ගේට් එක. එහෙනම් මෙයාගේ මොනවද මතක තියාගන්න ඕන පුතාලා? හොඳට බලන්න මේ එකතනක් හරි එක වුණොත් මෙයාගේ ප්‍රතිදානය කීයක් වෙනවද පුතේ? එකයි. එකක් හරි එකයි නම් ප්‍රතිදානය කීයද? එකයි. ඔක්කොම බිඳුවයි නම් ප්‍රතිදානය කීයද ළමයි? බිඳුවයි කියලා කියන්න පුළුවන්. දැන් මේ වගේ තුනක් තිබ්බොත් මොකද වෙන්නේ? මේ බලන්න පුතාලා. වෙන තුනක් තියෙන අවස්ථාව A B සහ C. මෙයා එකතු කිරීම නම් A ධන B ධන C. මෙයාට සත්‍යතාවකෝ ගැහුවොත් කොහොමද ළමයි? A B C A.B.C. එහෙනම් මෙයාව ක්‍රියාත්මක කරපුවාම මේ වගේ ප්‍රධානයක් ගන්න පුළුවන්. ආදාන 3යි නම් දෙකේ තුන්වෙනි බලය කීයද ළමයි? 8යි. 5යි 6යි 7යි 8යි. දැන් උදව් කරන්න පුතාලා.
1 2 3 4යි 1 2 3 4 0.4යි 1 4යි 0.1 1 0.1 1 1 0.1 0.1 0.1 දැන් පුතේ A ධන B ධන තියෙන්න ඕනේ. එහෙනම් එකක් හරි එකයි නම් ප්‍රධානය කීයද? 1යි. ඔක්කොම බිඳුවයි නම් බිඳුවයි. එහෙනම් මෙයාලා ඔක්කොම එක වෙද්දී අරයා මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. දැන් පුතේ ඔන්න ඕකයි යෝගේට්ටික් කියන්නේ. එහෙනම් යගේ මොකද්ද වෙන්නේ? එකක් හරි එකයි නම් ප්‍රධානය කීයද? 1යි. ඔක්කොම බිඳුවයි නම් ප්‍රධානය කීයද පුතේ? බිඳුවයි. ඇන් දෙකේම ප්‍රතිවිරුද්ධ එක. දෙකම සමානයි. කියන්නේ විරුද්ධ දේ තමයි සිද්ධ වෙන්න ඕනේ. හරි. එහෙනම් පුතාලා ඉක්මන් කළා දාගන්න බලන්න. අවශ්‍ය තැන් වලට පුරව ගන්න ටියුට් එක. ඉක්මන් ගන්න පුතේ. පිළිවෙලට දෙමු. හරි. හරි. බා. පුතාලා ඉක්මන් කරලා ඇඳ ගන්න ඕනේ. ස්තන්ටි පුරව ගන්න. හරි.
හරි. පුතල් තරුවක් දාලා සටහන් කරන්න. අනේ තාම මේක ඇඳ නෑ නේද? හරි. පුතල් ඉක්මන් කළා මේකක් දාගන්න. හරි. හරි. දැන් බලන්න පුතාලා. තරුවක් දාලා සටහන් කරන්න. ඕ ద్వාරය තුලදී ඕ ద్వාරය තුලදී ඕ ద్వාරය තුලදී එක ආදානග්‍රයක් හෝ එක වන්නේ නම් ප්‍රතිදානය එකවන අතර ආදාන සියල්ලම බිඳුව වන්නේ නම් පමණක් ප්‍රතිදානය බිඳුව වේ. හරි. හරි. දැන් බලන්න පුතාලා. ඊළඟ ගේට් එක. not දැන් පුතේ මේ බලන්න ළමයි හොඳට බලා ගන්න. එකපාරින් අල්ල ගන්න not gate එක. දැන් පුතේ අපි not එක ගත්තාම මේ විදිහට තියෙන්නේ. දැන් not එකේ gate එක තමයි වෙන්න මේක. මෙයාට A කිව්වොත් ළමයි මෙයාගේ සලකුණ උඩින් ඉරක් පඳින එක ඔය වගේ උත්තරයක් එනවා. මේ කියන්නේ මොකක් කියලාද? A bar A dash A අනුපූරක A not මොනවද කියන්නේ? බා කියනවා dash කියනවා not කියනවා අනුපූරක කියනවා. A bar කියන්නත් පුළුවන් A not කියන්නත් පුළුවන් A dash කියන්නත් පුළුවන් A අනුපූරක කියන්නත් පුළුවන්. දැන් පුතේ එහෙනම් මේ බලන්න හොඳට. මෙයාට තියෙන විශේෂ හැකියාව තමයි පුතේ මෙයාට පුළුවන් බිඳුව කියලා ගෑන් ළමයේ කියවුවොත් එහා පැත්තෙන් එළියට දෙන්න කවුද? එක කියලා පිරිමි ළමෙක්. ඇතුළේදී මොකද වෙන්නේ? දෙක මාරු වෙනවා. දෙක මාරු වෙනවා. ඊට පස්සේ එක කියලා එකක් කියවුවොත් මොකද වෙන්නේ? එළියට එනවා බිඳුව කියලා එකක්. පුතේ මොකද වෙන්නේ? එක ගියොත් බිඳුව වෙනවා බිඳුව ගියොත් එක වෙනවා. ඇතුළේදී දෙක මාරු වෙලා එළියට එනවා. ඕක වෙන විදිහක් තියෙනවා. එතකොට පුතේ අපි පරිපස්කරණය කෙලින්ම කතා කරමු සත්‍යතාවගුව. මොකද අපිට ගන්න තියෙනවා
ඒකත් එක්ක අපි සත්‍යතාවක කතා කරලා ඉස්සරහට යන්. පුතේ දැන් මෙයාගේ ආදාන එකයි. එහෙනම් මෙයාගේ පේලි කීයද මේ? A සහ A බා කියලා ගත්තොත් එහෙම මෙයාගේ පේලි දෙකේ පළවෙනි බලය කීයද? 2යි. එහෙනම් ඔය වගේ පේලි දෙකක්. මෙයා බිඳුව නම් මෙයා 1යි. එහෙනම් බිඳුව 1 වෙනවා පුතේ. 1 බිඳුව වෙනවා. දාගන්න බෑ නොට් ගේට් එක. ඉක්මන් ගන්න ළමයි. විභාගෙට ඉතාමත් අඩු කාල සීමාවක් තියාගෙනයි පන්තිය පටන් ගත්තේ. අද පළවෙනි දවස. ඒතර අද දවස් අපි කොහොම හරි මැච් එකක් ගහලා මේක කොට දාගන්න ඕනේ. දාගන්න පුතේ. ඔය විදිහට දාගන්න පුළුවන්. හරි. දැන් ළමයි හරි. දැන් බලන්න පුතාලා හොඳට මේ කොටස ඉවරයි. එහෙනම් පුතේ ඔන්න මූලික තාර්කික ద్వාර ටික ඉවරයි. මූලික තාර්කික ద్వාර අවසానයි. දැන් මොනවද තියෙන්නේ? සංයුක්ත ద్వාර. සංයුක්ත ద్వාර. පුතාලා අනිවාර්යයෙන්ම මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් දැන් YouTube chat එක off කරලා දරුවෝ වෙන වෙන වැඩ කරන හින්දා මේකට අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න. පුතා විභාගෙ දක්වාම IT වලින් අහන ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මේ නම්බරේ පාවිච්චි කරන්න. ඕන ප්‍රශ්නයක් අහන්න. සිලබස් එකේ තියෙනවා ඕන වෙලාවක පිළිතුරු ලබා දීම සිද්ධ කරනවා. හරි. දැන් ළමයි සංයුක්ත ద్వාර.
බලා ගන්න හොඳට. සංයුක්ත ද්වාර. දැන් සංයුක්තයි කියන්නේ මොකද්ද? එකතු වුණා කියන එක. එකතු වෙනවා නම් සංයුක්ත වෙනවා. දැන් මූලික ද්වාර තිබ්බනේ. මේ බාන පුතාලා හොඳට මූලික ද්වාර තියෙනවා මොනවද? O එකයි not එකයි and එකයි. සංයුක්ත ද්වාර තියෙනවා පුතේ දෙකක් nor එකයි NAND එකයි. ළමයි සංයුක්ත ද්වාර දෙකයි මොනවද තියෙන්නේ? nor එකයි NAND එකයි. දැන් මූලික ද්වාර ටික කතා කරලා ඉවරයි. දැන් එහෙනම් කතා කරන්න තියෙන්නේ කවුද? සංයුක්ත ද්වාර NAND gate කියන එක කෙනා. අපි බලමු පුතේ මොකද්ද මේ NAND gate එක කියන්නේ කියලා. හරි නැත්තම් NOR gate එක කියන්නේ කියලා. හොඳට බලා ගන්න. පුතාලා වෙන වැඩක් කරන් ඉන්නව නතර කරන්න. පුතේ බලා ගන්න logic gate ප්‍රශ්නේ. කොට දා ගන්න පුළුවන්. NAND සහ NOR. දැන් පුතේ NOR කියලා හිතන්නකෝ. මෙයා හැදිලා තියෙන්නේ මූලික ద్వාර දෙකක් එකතු වෙලා. මූලික ద్వාර දෙකක්. මේකේ තියෙන ద్వාර දෙක මොකද්ද පුතේ? n කියන්නේ කාටද බං? not කියන එකට. not දන or මොකද්ද පුතේ? nor කියලා කියනවා. not දන or මොකද්ද? nor. දැන් ළමයි අපි ගත්තොත් එහෙම O gate එකක් තියෙනවා. මේ කියන O gate එකට not gate එකක් සම්බන්ධ කරපුවම මොකද්ද නිර්මාණය වෙන්නේ? NOR එක නිර්මාණය වෙනවා. දැන් මම මෙතෙන්ද A කිව්වොත් මම මෙතෙන්ද B කිව්වොත් පුතේ මොකද්ද මේකේ අවුට්පුට් එක එන්නේ? A dot A ධන B. මෙයා not එකෙන් මෙහෙට පැන්නාම කවුද? A ධන B බා කියලා ගන්න පුළුවන්. now ඔන්න පුතේ NOR gate එක. දැන් ළමයට හිතෙන්න පුළුවන් මේක දිග වැඩි අමාරුයි. කොහොමද මේක පොඩි කරගන්නේ? දිග එකක් පොඩි කරන්න හදන්නේ. කොහොමද පුතේ අඩු කරන්නේ? මේ බලන්න හොඳට. වෙන්න තියෙනවා ඕර් එක. මේ ඕර් එකේ ඉස්සරහින් තියෙන ත්‍රිකෝණය අයින් කරලා අපි මුලට දානවා මොකද්ද ළමයි? මොට්ටුව. ත්‍රිකෝණය අයින් කරා මොට්ටුව දැම්මා. සාමාන්‍ය පරිදි ආදාන අග්‍ර දෙක එනවා පුතේ AB කියලා. ප්‍රතිදාන එනවා A ධන B බා කියලා. මෙයාට සමාන ක්‍රියාකාරීත්වයක් දෙන්න අදින්න ඕනේ සත්‍යතාවකුවක්. බලන්න දැන් සත්‍යතාවකුව අඳිනකොට තීරු කීයක් ඕනේද? සමහර දරුවෝ ඉන්නවා දස්සයි. මාරම දක්ෂයි. තේ දරුවෝ එක පාටම කෙටි ක්‍රම පාවිච්චි කරන්න හදනවා. හැබැයි පුතේ මතක තියාගන්න ලොකු ගානකට ගියපුවාම හිර වෙන්නත් පුළුවන්. ඒකින්ද පුතාලා පියවරෙන් පියවර යන්න. එහෙනම් මම කිව්ව සෑම ආදානග්‍රයකටමයි ප්‍රතිදානග්‍රයකටමයි තීරුවෙන් කරන්න කියලා. බලන්න පුතේ ආදාන කීයද? 2යි. ප්‍රතිදාන කීයද පුතේ? 2යි. එහෙනම් මම මේ ගහනවා මොනවද? A B A ධන B සහ A ධන B බ. දැන් ළමයි මේ විදියට ගහපුවාම 1යි 2යි 3යි 4යි. මට A පුරවන්න ඕනේ කොහමද? 0යි 0යි 1යි 1යි. B පුරවන්න ඕනේ 0යි 1යි 0යි 1යි. පුතේ A ධන B මොකද්ද වෙන්නේ? A ධන B කියද්දි O gate එකනේ. O gate එකේ තියරිය මතක් කරන්න පුතේ. එකක් හරි එකයි නම් ප්‍රධානය කීයද? එකයි. ඔක්කොම බිඳුවයි නම් ප්‍රධානය කීයද? බිඳුවයි. එහෙනම් පුතේ
බිඳුවයි බිඳුවයි කීයද? බිඳුවයි 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 එකයි 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 බිඳුවයි එකයි 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 කීයද පුතේ? එකයි. දැන් මෙයා අනිත් පැත්තට ඇද නොට් එනවා. නොට් එකෙන් මොකද වෙන්නේ? එක බිඳු වෙනවා බිඳු එක වෙනවා. දෙපැත්තට මාරු වෙන්න ඕනේ. එහෙනම් මෙයා බිඳුවක් ඉඳ මෙතන කීයද පුතේ? එකයි. මෙයා එකක් ඉඳ බිඳුවයි බිඳුවයි බිඳුවයි. එහෙනම් පුතේ මේ තියෙන්නේ මොකද්ද? නෝර් ගේට් එක හැදුනේ කාගෙන්ද? නොට් එකයි ඕ එකයි එකට එකතු වෙලා. දාගන්න පුතේ. නෝර් එක හරි. පුතාලා ඉක්මන් කරන්න. පුතාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරි. තාම ගෲප් එකට සම්බන්ධ වෙච්ච නැති දරුවෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න පුතේ. තාම ගෲප් එකට සම්බන්ධ වෙච්ච නැත් දරුවෙක් ඉන්නවනම් දාන්න පුතේ මැසේජ් එකක්. හරි. හරි. පුතේ ෂෙයා කරලා දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සපෝට් කරන්න. තව යාළුවෝ ඉන්නවා දැනුවත් කරන්න පුතේ. ඒතර සම්පූර්ණ නොමිලේ උගන්නන පන්තියක්. පුතාලා වෙනුවෙන්මයි කරන්නේ. නැත්තම් දවල් තිස්සේ A level පන්ති කරලා ඇවිල්ලා හවස්වල නැවත පන්ති කරන්න අවශ්‍යතාවක් නැහැනේ. ඒතර පුතාලා ගැන හිතලා ඉගැන්වීම් කටයුතු කරනවා හදාගන්න පුළුවන්. ගොඩ දාගන්න පුළුවන්. හරි. පුතේ නම් නෝර් ගේට් එක හරි. තරුවක් දාලා සටහන් කරගන්න පුතා නෝර් ගේට් එක ගාව තරුවක් දාලා සටහන් කරගන්න. නෝර් ద్వාරය තුලදී නැත්නම් නෝර් ద్వාරය නිර්මාණය වීම සඳහා නෝර් ద్వාරය නිර්මාණය වීම සඳහා නිර්මාණය කිරීම සඳහා
මූලික ద్వාර දෙකක් භාවිතා කරයි. මූලික ద్వාර දෙකක් භාවිතා කරයි. මූලික ద్వාර දෙකක් භාවිතා කරයි. උදා පහලින් ලියා ගන්න මොකද්ද? not ධන ඕ සමානයි කවුද ළමයි? නෝර් කියලා. not ධන ඕ සමානයි නෝර්. not ධන ඕ සමානයි නෝර් කියලා ලියන්න පුළුවන්. හරි. පුතා අපි යන් ඊළඟ ගේට් එකට. දැන් මේ බලන්න. ඊළඟ ගේට් එකට යන්. පුතා ඊළඟ එක නැන්ඩ් එක. මේ බලන්න හොඳට. නැන්ඩ්. දැන් නෝර් එක හැදුනේ කවුරු එකතු වෙලාද? not එකයි යෝ එකයි. පුතේ නැන්ඩ් එක හැදෙන්නේ කවුරු එකතු වෙලාද? not එකයි and එකයි මේ. not ධන and. not එකයි and එකයි එකතු වෙච්චාම කවුද ළමයි? නැන්ඩ්. එහෙනම් මෙයා අඳිද්දි කොහොමද අඳින්නේ? පුතේ වේන් තියෙනවා and එක. and එකට සම්බන්ධ කරා කවුද පුතේ? not එක. මෙයා A නම් මෙයා B නම් මේ මොකද්ද පුතේ? A.B මෙයා A.B බා. දිගේ එක කොට කරද්දි මොකද වෙන්නේ? ත්‍රිකෝණය අයින් කරලා මොට්ටුවක් දානවා. එහෙනම් මෙයා AB නම් මෙයා කවුද පුතේ? A.B බා කියන්න පුළුවන්. හරි. සත්‍යතාවක් ඕනේ. මොනවද තියෙන්නේ? A තියෙනවා B තියෙනවා A.B තියෙනවා A.B බා තියෙනවා. බාන්න පුතාලා හොඳට. A පිරෙන්නේ කොහොමද පුතේ? 0.1 B එන්නේ 0.1 දැන් මොකද වෙන්න ඕනේ? මෙතන A එනවා මෙතනින් B එනවා A.B. ඩොට් එකෙන් මොකද වෙන්නේ? එකක් හරි බිඳුවයි නම් ප්‍රතිදානය කීයද පුතේ ඇන්ඩ් එකේදී? බිඳුවයි. ඉන්න කට්ටිය ඔක්කොම එකයි නම් ප්‍රතිදානය කීයද? එකයි. හොඳට බලන්න එනවා. බිඳුවයි කීයද පුතේ? බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි කීයද? එකයි. දැන් මෙයා මෙතනින් මෙතෙන් යද්දි කවුරු බවටද පත් වෙන්නේ? not එක බවට පත් වෙනවා. not එකේදී මොකද පුතේ වෙන්නේ? බිංදු 1 වෙනවා 1 බිංදු බවට පත් වෙනවා. එහෙනම් වෙන්න ළමයි නැන්ඩ් එක තියෙනවා නැන්ඩ් එකට අදාළ සත්‍යතාවක් ගෝ. හරි. නැන්ඩ් එකට අදාළ සත්‍යතාවක් ගෝ. එහෙනම් පුතේ එකපාරක් කියහන් නැන්ඩ් එක හැදෙන්න මොනවද ඕනේ? not එකයි and එකයි මූලික ద్వාර දෙකයි අපි කිව්ව සංයුක්තයි කියලා. එහෙනම් and එකට not එක එකතු වෙච්චාම කවුද? නැන්ඩ් එක. මේක දීර්ඝ පරිපතය මේක සරල කරපුවා වෙන විදිය. දැන් පුතේ මේ තියෙන සත්‍යතාවක් වූ ආදාන දෙකයි AB A.B කියලා ප්‍රතිදානයයි A.B බා කියලා අවුට්පුට් එකයි. එහෙනම් මේ විදිහට ඒක ගන්න පුළුවන්. අන්නේ කතාව පුතාලා දාගන්න බාන්න නැන්ඩ් එක කියන ඉක්මන් කරලා. දාගන්න පුතේ ඉක්මන් කරලා නැන්ඩ් කියලා නැන්ඩ් ගේට් එක.
හරි. පුතාලා ඉක්මන් කරන්න. හරි. දැන් මම හිතනවා පුතාලා ලියලා ඉවර ඇති කියලා. පුතාලා ලියවල ඉවරයි නම් මැසේජ් එකක් දාන්න බලන්න ඉක්මන් කරන්න. හොඳයි. හරි. සතුටුයි. පුතාලා සතුටුදායක මැසේජ් දාලා දෙනවා හොඳට තේරෙනවා. හරි. පුතේ වගේම යා වගේම තවත් දරුවෙකුටත් ඉගෙන ගන්න පෝස්ට් එක ෂෙයා කරලා දෙන්න. මැසේජ් එකක් දාපුවාම මේක අනිත් යාළුවෝ අතර බෙදලා දෙන්න. සපෝට් එකක් දෙන්න. හරි. එහෙනම් පුතේ අපි මේ කතාව මෙතනින් ඉවර කරනවා. දැන් ළමයි විභාගෙදී අහන දෙයක් තමයි පරිපත වලට ප්‍රතිදානය ලියන එක. පරිපත වලට ප්‍රතිදානය ලියන එක. දැන් මේ බලන්න පුතාලා. පුතාලට මේක දීලා තියෙන පරිපතයෙන් මම පාවිච්චි කරන්නම්. පහත පරිපතවල බූලියානු ප්‍රකාශන ලියන්න කියලා කියනවා. ඒකෙදි පාවිච්චි කරලා තියෙන්නේ වෙන්න මේක ABC A B C ආදානග්‍ර තුනයි. මේ විදිහට AND ගේට් තුනක් අරන් තියෙනවා පුතේ. A B මෙයාට BC මෙයාට A B C මේ ඔක්කොම සම්බන්ධ කරනවා කාගෙන්ද පුතේ? O ගේට් එකෙන් මේ විදිහට ඉවර කරනවා. හරි. මේ විදිහට ඉවර කරනවා. දැන් බලන්න පුතාලා. දැන් මේක ගත්තාම පුතේ මෙතනින් එනවා A කියලා එකක් මේ. A කියන එක මෙතෙන් එනවා. මෙතනින් පටන් ගන්නවා B. එන පුතේ මෙතෙන් එනවා B. එළියට එනවා මොකද්ද? A.B. මෙයා පටන් ගන්න කොහෙන්ද? B වලින්. මෙතනින් කවුද පුතේ එන්නේ? C. ගේට් එක ඩොට් එක. එන අවුට්පුට් එක මොකද්ද පුතේ? B.C. මෙතනින් කවුද එන්නේ? A. මෙතනින් කවුද පුතේ? B. මෙතනින් කවුද එන්නේ? C. එහෙනම් මෙයාගේ අවුට්පුට් එක මොකද්ද ළමයි එන්නේ? A.B.C. හොඳට බලන්න. මෙතනින් එන මෙයා මෙතෙන් එනකන් එනවා. මෙතනින් එන මෙයා මෙතෙන් එනකන් එනවා. මෙහෙන් පටන් ගත්ත මෙයා මෙතෙන් එනවා. දැන් මේ ගේට් එක මොන ගේට් එකක්ද ළමයි? O ගේට් එකක්. උඩින් එන්නේ කවුද? A.B සලකුණ ධන ඊට පස්සේ B.C සලකුණ ධන යටින් එනවා කවුද පුතේ? A.B.C කියලා.
එහෙනම් මෙයාගේ ප්‍රතිදානේ පුතාලට මේ විදිහට ගන්න පුළුවන්. හරි. ලියන්න පුතේ එහෙනම් ඉක්මන් කරලා ලියා ගන්න. සමහර ළමයි ලියපු කට්ටිය ඇති. හැබැයි ලියපු නැති එක දරුවෙක් හරි හිටියොත් අපරාධයක්නේ. ඒකෙහින්ද පුතාලා හැමෝම ලියන්න ඕනේ. ගණන් කීපයක් දාලා තියෙනවා. ඒ ගණන් ටික සාකච්ඡා කරගන්න ඕනේ. ඒ ටික හදා ගන්න ඕනේ. ඉක්මන් කරන්න පුතේ එහෙනම්. හරි. කම්මැලි වෙන්න එපා. හරියට මහන්සි වුණොත් තාමත් ගේමක් ගහන්න පුළුවන් ඈ. හරියට මහන්සි වෙන්න ඕනේ. පුතා හිතුවොත් පුතා තමා ඉන්න වාසනාවන්තම දරුවා. උඹ පාඩම් කරන ටික විතරයි විභාගෙට එන්නේ කියලා උඹ හිතුවොත් එහෙම හිතලා දවසට මධික මහන්සියක් වෙලා වැඩ ගොඩක් කරලා විභාගයට ලහත් වුණොත් පුතේ උඹට විභාගය කොට දාගන්න පුළුවන්. මහන්සි වෙන්න කොහොම හරි. හිතන්න. උඹට පුළුවන්. උඹට ඒ දේ කරන්න බැයි නම් කරන්න පුළුවන් එකකුත් නෑ තව. පුතා එන ඉක්මනට ලියන්න පටන් ගන්න 15ට. PDF එක අපි කලින් දාලා තියෙනවා. එතකොට අපි දැන් පන්ති පටන් ගත්තට පස්සෙත් ළමයි ලොකු ප්‍රමාණයකට ආසන්නව 100කට විතර ආසන්න වෙන්න අපි දැම්ම PDF එක. පුතේ ඒ දරුවෝ පොතේ ඇඳගෙන ඉක්මන් කරලා ලියන්න. කලින් print out ගත්ත ළමයි ලියන්න පටන් ගන්න. හරි. කොහොම හරි අවශ්‍ය වෙන්නේ උත්තර ලියන එක. මේකෙන් අහන ප්‍රශ්න ඔක්කොටම ලකුණු ගන්න ඕනේ. හරි. හරි. පුතාලා චූට්ටක් අහගන්න. හරි. ළමයි දැන් අපි පළවෙනි දවස සංකේතාත්මක විදිහට පටන් ගත්තානේ. දැන් මේ පටන් ගත්ත
මේ පන්තිය අපි අනිවාර්යෙන් විභාගිතාක කරගෙන යනවා. පුතිතර මේක අපි කරපු පළවෙනි පාර නෙමේ. අපි ගිය අවුරුද්දෙත් මේ වගේම අවසාන මාස දෙක තුන අරගෙන ළමයින්ට සම්පූර්ණ නොමිලේ ඉගැන්නුවා. අපි එතකොට පැය 5 පැය 6 සම්මන්ත්‍රණ කරා සම්පූර්ණ නොමිල රාත්‍රිය යවුවා. ඒතර ඒ වගේ වැඩ ගොඩක් කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අවුරුද්දෙත් විභාග ලියන ඔයා වෙනුවෙන් ඔයාගේ ප්‍රතිඵලය හදලා දෙන්න අපි සූදානම්. එතනදී අය පුතාලත් එක්ක පේපර් ඩිස්කෂන් එකක් කරනවා, තියරි කොටස් කතා කරනවා, අමාරු සිද්ධාන්ත කතා කරගෙන යනවා. එතකොට දැන් ආරම්භය අද විතරක් වුණාට පුතේ ඔයාගේ අවසාන මාසෙකමාර කාලය තුල පුතාට සතියට දවස් දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් ඔන්ලයින් පන්ති අපි දානවා. ඒත් අපි රුපියලක්වත් ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් කරන්නේ පුතාලගේ ප්‍රතිඵල හදලා දෙන්න අවශ්‍ය හින්දා. එතකොට අපි එහෙම දාන දවස් නිකන් දලව ගත්තොත් බ්‍රහස්පතින්දා හවස මේ වෙලාව සිකුරාදා රාත්‍රී සහ ඉරිදා රාත්‍රී ඔය කියන දවස් තුනේ පන්ති ගන්න පුළුවන් අපිට. කොහොමත් බ්‍රහස්පතින්දායි සිකුරාදායි නම් දවස් දෙක පන්ති වැටේ පුතාලට. කොහොම හරි කමන්නේ පේපර් ක්ලාස් එක අපි වෙනම කරයි යනවා. ඊට පස්සේ අමාරු සිද්ධාන්ත සාකච්ඡා කිරීම වෙනම කරයි යනවා. පුතාලා සම්බන්ධලා වැඩේ කරගෙන යන්න. දැන් පොඩි ගැටලුවක් තියෙනවානේ. අද දවසේ දැන් ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන ළමයි සමහර කට්ටිය PDF එක print කරලා නැහැ. සමහර කට්ටිය ලියා ගන්න වෙලාව නැහැ. ඕකත් එක්ක මේ වැඩේ කරගෙන යන්න අමාරුයිනේ. පුතාලා මෙහෙම දෙයක් කරන්න. පුතාලා ඕකේ print out එකක් අරගෙන දැන් ඔතනින් ඉස්සරහට ඔක්කොම තියෙන්නේ පුතේ සිද්ධාන්ත නෙමෙයි. ප්‍රශ්න තියෙන්නේ. කරලා උත්තර ගන්න තියෙන්නේ. ඒතර පුතාලත් එක්ක අපි ඊළඟ දවසේ සාකච්ඡා කිරීමක් කරන්නම් ඒ වගේ ප්‍රතිදානයන් කොහොමද එන්නේ සත්‍යතාව වගේ කොහොමද එන්නේ කියලා. දැන් පුතාලගේ තියෙන දැනුම පාවිච්චි කරලා පුතාලා ඕකට උත්තර ලියලා දාන්න. පුතාලා ඕකට උත්තර ලියලා ෆොටෝ ගහලා මට WhatsApp කරොත් ඒ කියන්නේ අපේ වෙන්න මේ නම්බර් එකට WhatsApp කරොත් පුතාලගේ උත්තර හරිද වැරදිද කියලා බලලා කියන්න. ඒ උදව්ව කරන්න පුළුවන්. ඒතර අපේ වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම හරහා දාලා ඉවරලා පිළිතුරු හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන්. පුතේ එහෙනම් අද දවස සාර්ථකයි. YouTube සහ Zoom YouTube ළමයි 600 plus Zoom එක නම් තාම එච්චර වෙලා නැහැ. ඉතින් පුතාලා පුළුවන් තරම් ෂෙයා කරන්න, යාළුවෝ දැනුවත් කිරීමක් කරන්න post එක නේද? ඊළඟ දවසේ පන්ති වාරයේ දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම group එකට join වෙන්න. තාම group එකට join වෙච්ච නැති දරුවෙක් ඉන්නවා නම් මේකට message එකක් දාන්න. හරි. පුතේ එහෙනම් අද දවසේ පන්ති මම මෙතනින් අවසන් කරනවා. පුතාලා මේකට පිළිතුරු ලියලා දැම්මොත් ඒක බලලා ලබා දීම සිද්ධ කරන්න. ඊළඟ දවස් එනකොට තව යාළුවෝ ටිකක් දැනුවත් කරලා මීට වඩා වැඩි පිරිසක් එකතු කරගෙන පන්තිර සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් පුතේ hina වෙලා ඉන්න, සතුටින් ඉන්න, පරිස්සමට ආයුබෝවන්, ජය වේවා.